රටේ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධානතම කේන්ද්‍රස්ථානයක් වෙන්නේ මේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ. ගත වූ දශක 6ක කාලයක් පුරා කිසිදු නවීකරණයක් විධිමත්ව සිදු වුණේ නැති නිසා එය භාවිත කරන ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වුණා. දෛනිකව 75000ක පමණ මගේ ජනතාවක් වගේම 2000කට ආසන්න බස් රථ සංඛ්‍යාවක් මෙම බස් නැවතුම්පොළට පැමිණෙනවා. මේ බස් නැවතුම්පොළෙහි පෙර පැවති තත්ත්වය ගරා වැටුණු අපිරිසිදු අපිලිවෙලෙන් වෙලාගත් මෙය එවකට සමාජ විරෝධී දූෂිතයින්ගේ තිත් පොළක් මන් පහරන්නන්ගේ පාරාදීසයක් බවට පත් වෙලා තිබුණා. ඒ නිසාම මගේ ජනතාව දැඩි ලෙස අපහසුතාවයට පත් වුණා. මේ පිළිබඳ අවධානය යොමු කළ ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය මෙම පොදු ස්ථානය පරිවර්තනීය ලෙස නවීකරණය කරමින් පෙර පැවති තත්ත්වයට වඩා ප්‍රමිතිගතව සහ පහසුකම් වැඩි දියුණු කරමින් තාක්ෂණික නවාංගයන් එක් කරමින් නවීකරණ ව්‍යාපෘතිය ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනේ තවත් තිරසර ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රමදායකත්වයේ බිම්මහල බස් නැවතුම් අංගණයට දෙවන මහල රියදුරු සහ කොන්දොස්තර විවේකාගාර ලෙස සහ මගී නැවතුම් පහසුකම් සඳහා දෙවන මහල පරිපාලන සහ මෙහෙයුම් කටයුතු සඳහා සුදුසු පරිදි වැඩි දියුණු කළා. සෞඛ්‍ය ආරක්ෂිත නවීන උපාංග යොදා ගනිමින් වැසිකිලි පද්ධතිය සහ නාන කාමර ප්‍රමිතිගතව ඉදි කළා. ප්‍රමිතියෙන් යුත් භෝජනාගාර පහසුකම් සපිරි විවේකාගාර මෙන්ම නව විදුලි ආලෝක පද්ධතියක් ප්‍රතිස්ථාපනය කළා. වැසි ජලය බැස යාම සඳහා ක්‍රමවත් පානු පද්ධතියක් පිවිසුම් මාර්ග පද්ධතිය විධිමත්ව සංවර්ධනය කර අපවාහන පද්ධතිය ක්‍රමවත් කළා. පැය 24 පුරාම ක්‍රියාත්මක නවීන තාක්ෂණය සහිත නව මෙහෙයුම් මැදිරියක් සහ තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කළා. තරඟකාරී ටෙන්ඩර් පටිපාටිය මත ලබා දීම සඳහා වෙළඳ කුටි 20ක් ඉදි කිරීම මෙන්ම වර්ගීකරණය කරන ලද කසල බැහැර කිරීම විධිමත් කිරීමත් මෙහිදී සිදුවනවා. මෙම කාර්යයන් අධීක්ෂණයට සහ ආරක්ෂාවට කාර්ය මණ්ඩලයක් සිටින අතර නවීකරණ කටයුතු සිදු කිරීමේදී පරිශ්‍රයේ මූලික ආකෘතිය කිසිදු වෙනසකට ලක් නොකිරීම මෙහි විශේෂත්වයක්. රුපියල් මිලියන 550ක වියදමින් නවීකරණය කරන ලද මෙම පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද නිල වශයෙන් ජනතා අයිතියට පත් කළා.